අදත් ඔයාලව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. අද ඔන්න අරන් ආවේ මං කොයි විදිහටද chocolate නැතුව chocolate ganache එකක් හදාගන්නේ කියලා. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් එකක් තමයි මේ chocolate ganache එක. chocolate නැතුව තමයි ඔන්න අද මං හදන්නේ. මෙන්න මේ දේවල් තමයි මේ recipe එකට මට අවශ්‍ය වෙන්නේ. එහෙනම් දැන් chocolate ganache එක හදන්න පටන් ගමු. මුලින්ම මම භාජනයක් මේ විදිහට අරගෙන ඒකට cocoa powder එක මේ වගේ දාගන්නවා. මම මෙතනදී පාවිච්චි කරන මේ cocoa powder එකේ ලුණු රස, සීනි රස නැති එකක් තමයි මෙතන පාවිච්චි කරන්නේ. මම දැන් මේකට corn පිටි ටික මේ වගේ දාගන්නවා. මම දැන් මේකට ලුණු ටිකයි powder කරගත්ත සීනි ටිකයි දාලා හොඳට කලවම් කරගන්නවා. මම දැන් මේකට කිරි තමයි එකතු කරගන්න යන්නේ. මෙතනදී පිටි කිරි දිය කරලා උනත් එකතු කරගන්න පුළුවන්. කිරි ටික දාගත්තට පස්සේ මේක අපි දැන් හොඳට කලවම් කරගන්න ඕනේ. කිරි ටික දාලා හොඳට කලවම් කරගත්තට පස්සේ මම දැන් මේක ලිපේ තියා ගන්නවා. දැන් ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමක තියාගෙන ගින්දර වැඩි කරගන්න නැතුව සාමාන්‍ය මට්ටමක තියාගෙනම මේ විදිහට හොඳට කලවම් කරම අපි තියා ගන්න ඕනේ. මේක හොඳ උකු ගතියක් එනකම් මේ වගේ දිගටම කලවම් කරන්න. ටික වෙලාවක් යද්දි මෙන්න මේ වගේ උකු ගතියක් එනවා. අපිට මේ කලවම් කරද්දි අතට ඒක හොඳට දැනෙනවා. පෙනුමනත් වෙනස් වෙනවා. ඒ වෙලාවේදී ලිප ඕෆ් කරලා ඒකට බටර් ටික එකතු කරලා මෙන්න මේ වගේ හොඳට ආයමත් කලවම් කරගන්නවා. දාගත්ත බටර් එක හොඳට දිය කරගත්තට පස්සේ මම දැන් මේකට වැනිලා ටික එකතු කරලා මේ වගේ ටිකක් කලවම් කරගන්නවා. දැන් ඔන්න මගේ chocolate ganache එක හදාගෙන ඉවරයි. මම දැන් මේක ලිපෙන් මේ වගේ අයින් කරගන්නවා. මේ තියෙන මම chocolate පාවිච්චි කරන්නේ නැතුව හදාගත්ත chocolate ganache එක. මම මේකට පාවිච්චි කරේ cocoa powder එක. cocoa powder පාවිච්චි කරලා තමයි මේ ganache එක මම හදාගත්තේ. පේනවනේ chocolate ganache එකක් වෙද්දි මෙන්න මේ වගේ හොඳ දිලිසෙන ගතියක් තියෙන්නත් ඕනේ, උකු ගතිය තියෙන්නත් ඕනේ. මේ විදිහට ඉතින් අපිට chocolate පාවිච්චි කරන්නේ නැතුව cocoa powder වලින් හරිම ලස්සන විදිහට අපේ ganache එක හදාගන්න පුළුවන්. මේ හදාගන්න chocolate ganache එක කේක් වලට වගේම තමයි donut වලටත් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හරි ලස්සනක් එකතු වෙනවා මේ chocolate ganache එකෙන්. chocolate දිය කරන්නේ නැතුව මේ වගේ cocoa powder වලින් මේ ganache එක හදලා බලන්න. ලොකු වෙනසක් තියෙනවා අපි chocolate දිය කරලා හදනවට වඩා. එහෙනම් මෙන්න මේ විදිහට තමයි මම chocolate ganache එක ගෙදරදීම හදාගන්නේ. අදත් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉක්මනින්ම තවත් වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නම්. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.